Hi guys, warmly welcome to the DN Vibes channel. ඉතින් මේක තමයි අපේ first vlog එක. මම තමයි නවී මේ වගේ family දනා. ඉතින් අපි වැඩි විස්තර අපි ඉස්සරහ vlog එකකින් ඔයාලත් එක්ක share කරගන්නවා. ඔයාලා දැනටමත් දන්නවා ඇති අපේ vlog එක කරන්නේ මොකක් ගැනද කියලා. ඇත්තටම guys අපි දැන් මේ දෙන්නත් එක්ක මේ යන්න හදන්නේ අපිට ඕන පොඩි grocery items ටිකක් ගන්න සුපර්මාකට් එකට. ඉතින් ඇත්තටම කිව්වොත් අපේ apartment එකට ළඟම තියෙන සුපර්මාකට් එකකට තමයි අපි යන්නේ. ඒක තමයි Carrefour සුපර්මාකට් එක. ඔයාලා දැන් බලනවා ඇති අපි ඩුබායි වල කොහෙද මේ ඉන්නේ කියලා. අපි මේ ඉන්නේ ඩුබායි වල business bay කියන area එකේ. ඉතින් guys මාරම ලස්සනයි රැට මේ view එක මම කියන්න ඕනෙත් නෑ ඔයාලට පේනවා ඇති මේ වීඩියෝස් වලින් ඇත්තටම මාරම නිදහස් feeling එකක් එන්නේ guys මේ රැට අපි ඇවිදන් යද්දී දැන් ඔයාලට පේනවා මේ electric scooter business bay වල මේ වගේ electric scooters ඔයාලට හැම තැනකම බලා ගන්න පුළුවන් චූටි ගානක් දීලා ඇප් එකකින් ඇක්ටිව් කරගෙන මේක වලට යන්න පුළුවන්. ඔයාලගේ ට්‍රාන්ස්පෝර්ට් වලට මාරම ලේසි. අපි ඉස්සරහට බ්ලොග් එකකින් මේ ගැන වැඩි විස්තර ඔයාලට කියන්නම්. මේක නම් ඉතින් දන්න ඇති කෙනෙක් නැතුව ඇතිනේ. මේ තමයි ඩුබායි වල අයිකන්. ඉතින් මේ තමයි බර්ජ් ඛලීෆා රැට පේන විදිහ ලස්සන ඇනිමේෂන්ස් මේකේ යනවා. ඒ වටේ තියෙන බිල්ඩින්ග්ස් උත් මාරම ලස්සනයි. ඒ වගේම මෙතන පාක් එකකුත් තියෙනවා. ඒක ලොකු පාක් එකක්. ඔයාලට ඇවිල්ලා මෙතන සෙල්ලම් කරන්න නිදහසේ ඉන්න ඕන දෙයක් කරන්න පුළුවන්. බලන්නකෝ දැන් වෙලාව හරියටම 8:35යි. ඉතින් ලංකාවේ නම් මේ සෙල්ලම් කරන ටයිම් එකද ළමයි. ඒ වුණාට ඩුබායි වල මෙහි ඉන්න කට්ටිය මේ ටයිම් එකටත් ප්ලේග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කරනවා. අපි ඉන්නේ වටපිට බල කයි එක ගහ තාමත් සුපර් මාකට් එකට යනකම්. මේ බලන්නකෝ මෙහි ඉන්න කට්ටිය මේ ටයිම් එකට පාරවල් අතු ගන්න. කියන්නේ තාම වැඩ. කොහොමත් මෙහි ස්ට්‍රීට්ස් මාරම ක්ලීන්. ලංකාව වගේ නෙමෙයි. මෙහි කවුරුත් කිසිම කොළ කෑල්ලක් කිසිම දෙයක් මේ පාරවල් දාන්නේ නැහැ. ඉතින් ඒ හින්දා මාරම ලස්සනයි. ඔන්න ඉතින් කතාව අපි Carrefour මාකට් එක ගාවට ආවා. මේ තමයි entrance එක. මේක ඇත්තටම 24 hours open. මෙහි ගොඩක් තියෙන supermarkets ගොඩක් shops 24 hours open එක තමයි තියෙන්නේ. මේ ඉස්සරහින් තියෙන guys fruit section එක. මේ තියෙන්නේ නට්ස් වර්ග තියෙන ඒරියා එක. මෙතන ඔයාලට පේනවනේ කැෂුස් තියෙනවා, වෝල්නට්ස් තියෙනවා, තව ආමන්ඩ්, පිස්තාචියෝ ඒ වගේ ගොඩක් නට්ස් ಜಾති මෙතන තියෙනවා. මේ තියෙන්නේ ඕගනික් සෙක්ෂන් එක. මේ තියෙන්නේ vegetables area එක. ඉතින් ලංකාවේ තියෙන හැම එළවලුම වගේ මෙහෙත් තියෙනවා. මෙන්න මේ මෙතන තියෙන කේක්ස් වර්ග ඒ වගේ පුඩින් වර්ග මාරම රසයි. ඔයාලට කියන්න ඕනේ අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ Carrefour එකටනේ. මේකේ බඩුව ගොඩක් ලාභ නෑ. ඒ වගේම ගොඩක් එක්ස්පෙන්සිව්වක් නෑ.
ඉතින් අපේ ඉස්සරහට ඉතින් ඔයාලට ගේන්නම් මෙහි අඩුවටම බඩු ගන්න පුළුවන් සුපර් මාකට්ස් මොනවද කියලා. ඒ වගේම ඒවයි තියෙන බඩු වල මිල ගණනුත් එක්ක. ඔයාලට දැන් මේ පේන්න තියෙන්නේ ෂැම්පූ කන්ඩිෂනර්ස් වර්ගනේ. හැබැයි ඒවා නම් ලංකාවට වඩා මෙහි ගොඩක්ම අඩුයි. ඔයාලටත් කියන්න ඕනේ මෙහි ගොඩක් අය යූස් කරන්නේ ඔලිව් ඔයිල් වර්ග. මොකද සමහර බ්‍රෑන්ඩ්ස් මාරම අඩුයි. ඒ වගේම ඒවා හෙල්දි නිසා. ඔන්න ඉතින් අපේ දානා shopping cart එකත් අරගෙන බඩු තෝර යනවා. මෙතන තියෙන්නේ පීත් කරපු ස්ට්‍රෝබෙරි, රාස්බෙරි, බ්ලූබෙරි වගේ දේවල්. මේ තියෙන ළමයි මං ඉතින් කන්න ආසම දේවල්. චොක්ලට්ස්. මගේ විතරක් නෙමෙයි අපේ දනාගෙත් ෆේවරිට්. ඉතින් මෙතන ගොඩක් චොක්ලට්ස් වර්ග තියෙනවා. ඔයාලට තියෙනවනේ. තියෙන්නේ green tea. මේ ඉතින් එක ෆ්ලේවර්ස් වලින් green tea වර්ග ගොඩාක් තියෙනවා. කෝ බලන්න කොරියන් රාමෙන් කන්න කැමති ළමයි ටික කමෙන්ට් කරගෙන යමු. අපි දැන් මේ පහු කරගෙන යන්නේ මීට් සෙක්ෂන් එක. ඉතින් අද ආවේ පොඩි කැරිපෝ සුපර් මාකට් එකකට. ඊට වඩා ගොඩක් ලොකු කැරිපෝ සුපර් මාකට් මේ බිස්නස් ඒරියා එකේ තියෙනවා. ඔන්න ඉතින් දැන් අපි ගන්න ආන පාට ටිකක් අරගෙන අපි කැෂියර් එක ළඟට ආවා. ඔයාලා බලන්නකෝ මෙතන මාර ලස්සන ෆ්ලවර් බකට්ස් ටිකක් තියෙනවා. ඒ වුණාට මට එකක්වත් අරන් දුන්නේ නෑ. මං ඉතින් හිත හදාගෙන ඔන්න අපි දැන් කැරිපෝ එකෙන් එළියට ආවා. මං ඉතින් බඩු මල්ලක් කරේ තියාගෙන දෙන්නත් එක්ක
කයි අද්දාගෙන ආපහු යනවා. මේ තියෙන ගයිස් අපේ නනාගේ ඔෆිස් එක තියෙන බිල්ඩින් එක. මේ වෙලාවට shopping කරන්න යන එක මාරම නිදහස් ළමයි. මොකද crowd එකත් අඩුයි. ඒ වගේම මේ රෑට තියෙන view එක මාරම ලස්සනයි. ඔන්න ඉතින් අපි බඩු අරගෙන අපේ apartment එක කිට්ටුව තියෙන රෙස්ටෝරන්ට් එකකට ආවා මොනවා හරි කන්න කියලා. මේ තමයි City Fresh රෙස්ටෝරන්ට් එක. ඉතින් ඔයාලත් මේකට ඉන්නවනම් මේකේ කාලා බලන්න. මොකද මේකේ කෑම හරිම රසයි. වඩු ආවේ නැහැ. අපි කෑම එකනකම් බලාගෙන ඉන්නවා. මොන කෑම එකනකම්? ලස්සනයි අපි දෙන්නම නිල් පාට යනවා. Oh my god! Wow! ලස්සනයි කියන්නේ. අනේ මන් දන්න ඉතින් ඔන්න ලස්සනයි කියලා කිව්වා. ආයෙත් මෙහෙම දෙන්නේ දැක්කොත් අටවට්ටමට කියන්න ඕනේ. අන්තිමට වීඩියෝ එකක් දැන් මිනිස් කරලා කතා කරනවා. දැන් අපි ඔපේ බ්ලොග් එක ඉවරයි කතා කරනවා. අපේ ඉවරයි.